අයිබෝවන් යාපව් ආසයට මගේ YouTube චැනල එක පටන් ගන්නවා මේ විදිහට. ඉතිං යාපහුව කියපුහම ගොඩක් දෙනෙක් දකින්නේ යාපහුව රාජධානියත් එක්ක තියෙන ඔය දළදා මාලිගාවේ පිවිසුම් දොරටුව, ඊට පස්සේ යාපහුව පර්වතය සහ ඒ අවට තියෙන ඔය පොඩි ප්‍රදේශයක් විතරයි. ඉතින් යාපහුව අවට ප්‍රදේශය ගත්තාම දැන් මම ඒ අවට ප්‍රදේශය හඳුන්වනවා යාපහුව නිම්නය කියලා. ඉතින් මේ යාපහුව නිම්නයේ ගොඩක් දේවල් තියෙනවා, ගොඩක් අයට බලන්න බැරි වෙන සහ ගොඩක් අයගේ අවධානයට යොමු වෙලා නැති. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ ගැමි ජීවිත එක්ක වැදුරු දේවල්, ඒ වගේම කලාවන් ආදී ගොඩක් දේවල් තියෙනවා, ගොඩක් අය දකින්නේ නැති. ඉතින් මෙන්න මේ දේවල් ලෝකයට අරගෙන එන්න තමයි මම මේ channel එකෙන් උත්සාහ කරන්නේ. ඉතින් දැන් ඔය යාපහුව ගත්තාම, යාපහුව සහ මේ අවට ගම්මාන ගත්තාම මේ හැම එකක්ම අයිති වෙන්නේ විවහාරයේ එන වන්‍ය කියන ප්‍රදේශයට. දැන් වන්‍ය කියපුවම ගොඩක් අයට මතක් වෙන්නේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය. ඒ කියන්නේ දැන් ඔය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් හැදෙනවානේ. මේ මැතිවරණ දිස්ත්‍රික්ක 22කින් මන්නාරම, වවුනියා, මුලතිව් කියන දිස්ත්‍රික්ක එකතු කරලා හදනවා වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය කියන. ඒක තමයි ගොඩක් අය දන්නේ. නමුත් මේ කතා කරන්නේ වයඹ පළාතේ ඔය මහව, ගල්ගමුව, අබම්පොල, ගිරිබාව, නිකවැරටි වගේ ප්‍රදේශවලින් වටවෙච්ච ප්‍රදේශයක පැතිරලා තියෙන වන්‍ය කෙනෙක්. කියන්නේ මේක සීමා මායින් ලකුණු කරපු ප්‍රදේශයක් නෙමෙයි. මේක විවහාරයේ තමයි තියෙන්නේ. ඉතින් මේ වන්නේ මිනිස්සු ගැන විවිධ ජනප්‍රවාද තියෙනවා, වංශ කතාවල එන යම් දේවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම වෙන්නපු පාර දිගේ මම යනවා මේ channel එකේ මගේ වීඩියෝ හරහා. මේ පැතිවල බොහොම සුන්දර කලාත්මක දේවල් තියෙනවා. මේ මිනිස්සුන්ගේ ජීවිත හා බැඳුණු ලස්සන දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රදේශේ ගොඩක් අය ජීවත් වෙන්නේ ගොවිතැනෙන්, ඒ වගේම එළවලු ආදී දේවල් වගා කරලා. ඒ වගේම තව මේ කලාත්මක දේවල් තියෙනවා. ඒ කියන්නේ පං පැදුරු, ඊට පස්සේ නැටුම්, ගැයුම්, වැයුම්, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ ප්‍රදේශය තුලම පැවතිලා එළියට නොයන. දැන් විශේෂයෙන්ම ගත්තොත් ගීත නාට්‍ය කලාව වුණත් වයඹ පළාතෙන් තමයි මුලින්ම ආරම්භ වෙලා තියෙන්නේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඉතින් යාපහුව අහස යට මගේ YouTube channel එක හරහා ඒ වගේ බොහෝ දේවල් ගැන කතා කරන්න මම උත්සාහ කරනවා. ඒ දේවල් තුල සංගවිච්ච බොහෝ දේවල් ඔබට ගේන්න උත්සාහ කරනවා. මම හිතනවා මගේ උත්සාහයෙන් කවුරු හරි මොනවා හරි යම්කිසි දැනුමක්, සතුටක් වින්දනයක් ලබයි කියලා. ඔබ ස්තුතියි.